वर्ष 1941 ජූනි මාසේ 22 වෙනිදා නාසි ජර්මන් පාලක ඇඩොල්ෆ් හිට්ලර් සුවිශේෂී තීන්දුවක් කරනවා. ඒ තමයි මානව ඉතිහාසයේ එක් දිනකදී ආරම්භ වූ විශාලම සහ මාරාන්තිකම හමුදා මෙහෙයුම එමත් නැත්නම් ඔපරේෂන් බාබරෝස් ආරම්භීමට හිට්ලර්ගේ මේ තීරණය සමස්ත ජර්මනියේම අනාගතය අඳුරු කිරීමට හේතු වුණා. මිත්‍රවරුනි, අද අපි ඔබට කියන්න යන්නේ ජර්මනියේ සෝවියට් ආක්‍රමණය ගැනයි. वर्ष 1941 ජූනි මාසේ 22 වෙනිදා නාසි ජර්මනිය තම අක්ෂ බලවතුන් සමග එක්ව සෙබළුන් මිලියන 3.8ක් යුද ටැංකි 3000කට අධික ප්‍රමාණයක් ගුවන්යාන 2500ක් සමග උතුරේ බෝල්ටික් මුහුදේ සිට දකුණේ කළු මුහුද දක්වා සැතපුම් 1800ක් දිගු යුද පෙරමුණක් යොදාගෙන සෝවියට් භූමිය ආක්‍රමණය කළා. මේදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රධාන අරමුණ වුණේ සෝවියට් සංගමය පරාජය කර ඒ වූ ඛනිජ සම්පත්, තෙල් සම්පත, කෘෂිකාර්මික සම්පත් අත්පත් කර ගැනීම, යුරෝපියන් කොමියුනිස්ට් වාදය තුරන් කර ජර්මන් ජාතිකයන්ට පදිංචි වීමට අලුත් භූමියක් නිර්මාණය කිරීමයි. මෙම මෙහෙයුමේදී අක්ෂ බලවතුන් විසින් සෝවියට් රතු හමුදාවේ සෙබළුන් මිලියන 5ක් පමණ අල්ලාගත් අතර ඉන් මිලියන 3.3කට අධික ප්‍රමාණයක් හිතාමතාම හෝ කුසගින්නේ තැබීම හෝ වෙනත් ක්‍රමවලින් ඝාතනය කරා කියලා වාර්තා වෙනවා. හිට්ලර් බලාපොරොත්තු වුණේ සති කිහිපයකින් සෝවියට් දේශය දන ගැස්වීමට. නමුත් රුසියානු හමුදා පසුබසින විට ජර්මනුවන්ට ප්‍රයෝජනට ගත හැකි සියලු ආහාර, ගොඩනැගිලි සහ දුම්රිය මාර්ග විනාශ කළා. එපමණක් නොවේ, අධික ශීත කාලයන තෙක් රුසියානුවන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට බලා සිටියා. සෙල්සියස් -40 දක්වා අඩු රුසියාවේ දරුණු ශීත කාලයේදී අධික ශීතලත් සැපයුම් අඩපණ වී හෙම්බත සිටි ජර්මනුවන්ට රුසියානු හමුදා T-34 වැනි යුද ටැංකිය ඔස්සේ මාරාන්තික ප්‍රහාර එල්ල කළ අතර 1941 දෙසැම්බර් වන විට මොස්කව් නගරයේ ආසන්නයේදී ජර්මානු හමුදාව පරාජයට පත් කළා. තමන්ගේ දේශය ආක්‍රමණය කර ජර්මනුවන් රුසියාවෙන් පන්නා දමා රුසියානු රතු හමුදා නැවතුන්නේ ඔවුන් නාසිවාදීන්ගේ නිජබිම වූ ජර්මනිය දක්වාම ජර්මනුවන්ව හඹා ගියා. අවසානයේදී නාසි ජර්මනිය අවසානයේ සනඩුවන් කළ මෙන්ම දෙවන ලෝක යුද්ධයේ අවසානයේ සනඩුවන් කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය බවට මෙය පත් වුණා.